සොබා අපි සීගිරිට අප වෙලාවේ තවත් විශේෂම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ගැන අපිට තොරතුරක් ලැබුණා. මේ වෙනකොට බොහෝ දෙනෙක් දන්න කාරණාවක් ඩීප් ජංගල් ෂෝ එක සම්බන්ධයෙන් මේ දවස්වල ගොඩක් අය කතා කරන මාතෘකාවක් බවට පත් වෙලා තිනවා. අපිත් ඒක නිසා ආවා පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා බලන්න. ලංකාවේ මෙවැනි ප්‍රසංගයක් සඳහා මෙවැනි දැවැන්ත පසුතලයක් දකින පළවෙනි වතාව මේ. දැන් මගෙත් එක්ක ඉන්නවා සුමුදු සමන් ප්‍රියරත්න. හැමෝම කියන්නේ බොහොම ආදරයෙන් පින්තු කියලා. මේ සංකල්පධාරියා. මේ වැඩේ එහෙම කරන්න ඕන කියන සිතුවිල්ල ඇති කරගත්ත කෙනා අවුරුදු ගණනාවක් බොහොම ලොකු කැපකිරීමක් කරලා මේ තරන්ට මේ ප්‍රසංගය ගෙන කෙනා. පින්තු අපිට කියන්න කොහොමද මේක පටන් ගන්න මේ සංකල්පය කොයි කාලේද වගේ හිතරෙන්නේ? 2016 තමයි මම මේක පටන් ගන්නේ. 2016 පළවෙනි ඉවෙන්ට් එක කරන්නේ 2016. මේක ප්ලෑන් කරන අවුරුදු 3ක්. ඒ කියන්නේ 2013 විතර තමයි මේක ඔරිජිනල් ලංකාවට අවශ්‍යයි කියලා ප්ලෑන් කරන්නේ. එතනත් එක්ක තමයි මේකේ තොරතුරු හොයන් ගිහිල්ලා මේක කොහොමද ලංකාවට දාන්නේ කියලා පටන් ගත්තා. පටන් ගත් 30 දෙනෙක්. 30යි තමයි මගේ පළවෙනි එකට හිටියේ. දැන් අපි ඒක වෙනස් කරන් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක ලොකු ජයග්‍රහණයක්. සීගිරියේ ඉවෙන්ට් කීපයක් කරා. ඊට පස්සේ ත්‍රිකුණාමලේ නිලාවේලි වල කරා. ඊට පස්සේ ආයි සීගිරිය කරලා අහංගම කරා. දැන් ඊට පස්සේ අහංගම තමයි අවසාන ලොකු ප්‍රතිසක් ආපු තැන. ඔව් ඒ කියන්නේ දහංගම තමයි ඇත්තටම මේක හරියටම අර පර්මිෂන් එකක් එක්කම් පෙන්වන්න හම්බ වෙච්ච තැන. ටීම් එක ඒගොල්ලන් 5000කට ලෑස්ති. නමුත් එක්කෙනෙක් ආවත් අපි මේ වැඩේ කරනවා. අන්න එහෙමයි. යම් ඉලක්කයක් කටයුතු කරන කෙනෙක්ගේ තියෙන ඉලක්ක සහගත බව. හොඳයි. මේ එක තැනක් විතරයි. මේක තැනක් විතරයි. මෙතන ප්‍රධාන තැනක් බවට පත් වෙනකොට මේ කොච්චර භූමි ප්‍රමාණයක් මේක විහිදලා තියෙනවද? මේ ඉඩම මගේ අයිතියේ අත්තර 2.5 තියෙනවා. ඒ 2.5 පුරාම මේක තියෙනවා. 2.5 පුරාවට මේ ප්‍රසංගය තියෙනවා, ඉවෙන්ට් එක යනවා. අනිත් තැන්වල මොන වගේ දේවල් තියෙනවද? මේක ස්ටේජස් 6ක් එක්ක තමයි මේ වැඩසටහන වෙන්නේ. ඒ කියන්නේ අපි ෆෙස්ටිවල් එකකින් අදහස් කරන්නේ දැන් ෆෙස්ටිවල් එකක් වුණාම Taman කැමති දේ තෝරන් යන්න තැනක් තියෙනවා. ඒක තමයි ෆෙස්ටිවල් එක. ඒතර අපි කරන්නේ මේක එක මියුසික් ජොන එකක්. ඒ වගේ මියුසික් ජොන 5ක ස්ටේජස් 5ක් තියෙනවා. අපේ සංස්කෘතික එක්කන් 6ක් වෙලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයට මේක කොයි තරමට බලපෑම් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා. මේක සංචාරක සම්හන්තයට මම හිතන්නේ ලෝකෙම තම බලපෑමක් කරන්න පුළුවන් තැනකට ඕල්රෙඩි ශ්‍රී ලංකාව තියෙනවා. ඒ කියන්නේ දැනට සංචාරකයෝ මම හිතන්නේ නම්බර්ස් විදියට ගත්තොත් මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අවුරුද්දකට අපිට එනවා. එතකොට මේත් එක්කන් ඒ කියන්නේ අපිට ඕල්රෙඩි මාකට් එකක් තියෙනවා. ඒ කියන්නේ මේක පෙන්වන්න පුළුවන් සුද්දන්ට පෙන්වන්න පුළුවන් මාකට් එකක් තියෙනවා. අපි මේ අද පටන් ගන්න වැඩේ සමහරක් විට අවුරුදු 5ක් ඉද්දි ලක්ෂ 3-4කට මේ නිසාම ගෙන්නන්න පුළුවන් පිරිසක් අපිට හදාගන්න.